මානය ඇති වුණාම මත් වෙනවා. මත් වෙන ඒවට බණ පොතේ කියන්නේ මදයටපත් වෙනවා කියලා. මදය කියන්නේ කොට්ටම්බ මද එහෙම නෙවෙයි. කජු මද නෙවෙයි. මදය කියන්නේ මත් වෙන ඒවා. ඒවා හරි භයානකයි. ධන මදය, කුල මදය, ගෝත්‍ර මදය, යොබ්බන මදය. ඒ කියන්නේ යෞවන තරුණ මදය කියන්නේ. යොබ්බන මදය කියන්නේ තරුණ මදය. හරි භයානක එකක්. ධන මදය හරි භයානකයි. රූප මදය හරි භයානකයි. කුල මදය හරි භයානකයි. ඔය මද 20 ගානක් තියෙන බණ පොතේ. අඩු ගානේ කැකුණ මදයක් තරම් එකක්වත් නම් ලොකු මදයක් නෑ නේ ඒක ඇතුලේ නේ. තලාගෙන කණ්ඩ හරි තිබුණා. මේක එහෙම කණ්ඩක් බෑ. සංසාරේ නැවතත් ඉපදී දුක් විඳින්න හේතු වෙන බලවත් පාප ධර්ම ක්ලේශ ධර්ම. කේම තුල තිබුණේ රූප මදය. තථාගත මගේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගිහිලා ආවට ගියට බණ අහන් හිටපු එවුන් හරියට බණ ඇහුවේ නැතුව පුන් ගිහින් කියන්නේ බණ වරද්දලා. දැන් කේමට ගිහින් කියන උඹ නම් යන්න එපා කෙල්ලේ. ඔය බවත් ගෞතමයෙන් බණ අහන්න. ඇයි? ලස්සන රූප පෙන්වන්න බෑ බං ඒ හදයට. ඒ මොකෝ? ඒ රූප අනිච්චයිලු. ඒ නිසා දුක්ඛයිලු. ඒ නිසා අනත්තයිලු. රූප දිරනවලු. රූප වැරහෙනවලු. කෙලහොටු වෙනවලු. පිළිකුල් සහගතයිලු. ලස්සන පෙන්වන්න බෑ බං ඔය ගෞතමයන් වහන්සේට. උඹ නම් යන්න එපා බණ අහන්න. ආන්න බණ අහන් හිටපු එවුන් ගිහින් කියපු එක. අන්න උන් බණ අහන් හිටපු හැටි. හරියට අහන් හිටියේ නැති හින්දා නේ වැරදි අවබෝධයක්. කේම එන්නේ ඒක නිසා. පිරිස ඉස්සර අවමානයට ලක් වේ කියලා. හැමදාම පන්සලට සෑහෙන්න පිරිස යනවා බණ අහන්න. පැය ගණන් බණ අහලා මොනවා කරලත් දන්නේ නැහැ. හැන්ද වෙනකොට ආපහු යන හුළුවතු පත්තු කරගෙන යන්නේ පොලිමේ මිනිස්සු යනවා. ওই වගේ ලස්සන වස්ත්‍රයෙන් හැඳගෙන. මේ යනකොට කේමට මේක නොබල බෑ. මිනිස්සු එක එක්කෙනා ඇවිල්ලා කිව්වට කේමට හිතෙනවා හැංගිලා හරි මම මේක හොයාගන්න මොකක්දයි කියලා මේ හැමදාම මෙච්චර මේ තැන ගියන්නේ. කේම ඇවිල්ලා ගහකට මුවා වෙලා අහන් ඉන්න මොනවද කියන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පටන් ගත්තා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස ඔය වගේ එලි මහන්නේ වාඩි වෙලා සෝල පිරිසක්. කේම හිතනු භාග්‍යවතුන් වහන්සේට පේන්නේ නැතුව ඇති කියලා. කේම දන්නේ නැණි කලින් බණ අහලා නැති නිසා බුදුහාමුදුරුගේ. උන්වහන්සේට තියෙනවා අනාවරණ ඥානය. ආවරණයක් තිබුණට වැඩක් නැහැ. ආවරණය වෙලා තියෙන්නේ මොනවද කියන උන්වහන්සේ දන්නවා. කන්දක් තිබුණත්, තාප්පයක් තිබුණත්, බිත්තියක් තිබුණත් එහා පැත්තේ තියෙන්නේ මොනවද? ඉන්නේ කවුද කියනද? සක්වල ගලෙන් එහා ඉන්න අය පේනවා නම් උන්වහන්සේට ගහට මුවා වෙලා ඉන්නේ කවුද කියන්නේ උන්වහන්සේ දන්නේ නැද්ද? වැඩේ කියන්නේ කේම දන්නේ නැණි බුදුහාන්ට එහෙම පේනවයි කියන්නේ. කේම අහගෙන ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ කේමටත් වඩා ලස්සන දිව්‍යාංගනාව දෙන්නෙක් මැව්ව උන්වහන්සේගේ දෙපැත්තේ. සෙමරවලිග දෙකක් දුන්න දෙන්නට. දැන් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන අර දිව්‍යාංගනාව දෙපළ භාග්‍යවතුන් වහන්සේට සෙමරවලිගයෙන් පවන් සලනවා. මේ දර්ශනය පේන්නේ කේමට විතරයි. අර විශාල පිරිසක් බණෙවට ඒකට පේන්නේ නෑ. ඒ මොකෝ භාග්‍යවතුන් වහන්සේ හිතන අද දෙන්නන්ගේ මගේ මාන්නේ නැති වෙන්නේ. දැන් මාන්නේ නැති කරන්න හදන්නේ. අන්න බලන්න. මාන්නේ රූපේ නිසාමයි හටගත්තේ. දැන් රූපයක් භාවිතා කරලම මාන්නේ දුරු කරනවා. අන්න බලන්න බුදුහාමුදුරුවෝ ක්‍රමේ. කරණා ජලං ජලේ නයිව කණ්ඨකේ නයිව කණ්ඨකා. කනට වතුර වැටුනහම කොහොමද අරන් දාන්නේ?
කොහොමද අරද්දා? සිරින්ජරයක් ගහලා ඇදිනවද? එහෙනම් කනට වතුර වැටුනාම ආයිමත් වතුර දාලා තමයි අරන්දා. කණ්ඩකේ නයිව කණ්ඩකා කකුලේ යටිපතුලේ නිදි කුඹ කටුවක් මොකක් හරි කටුවක් කැණුනහම මොකෙන්ද අරන් දාන්නේ? කටුවකින්මයි අරන් දාන්නේ. කටුවකින්මයි අරන් දාන්නේ. එඳ භාග්‍යතුන් වහන්සේ ගාව තියෙන ක්‍රම. දැන් ඒක තමයි රූපය නිසා වෙන්න මානේ හැදිච්ච කේමට රූපයම පාවිච්චි කරලා දැන් මානේ දුරු කරන්න හදාන්නේ. ධර්ම දේශනා කරන් යනවා බොහෝ පිරිසක් බණ අහන් ඉන්නවා. කේම බණත් අහන් ඉන්නවා. කේමට චිත්‍රපටියකුත් පේනවා. කේම බලන එක පාටම අකෝ මං හිතන් හිටියා මං තමයි මේ පළාතේ ඉන්න ලස්සනම ගෑණි කියලා. දැන් බැලුවා මට වඩා ලස්සන ගෑනු ඉන්නවනේ. මම මෙච්චර දවස් බණ අහන්න ආවේ නෑ මේක එක ගෑනු ඇවිල්ලා කියාපු අහලා. මේ ගෑනු කිව්වේ බොරුනේ බැලින්න. මුන් කිව්වනේ ඇවිල්ලා බුදුහාමුදුරු රූපයට බයිනවයි කියලා. දැන් බැලින්නම් ලස්සනම ගෑනු ඉන්නේ බුදුහාමුදුරුවන්ටනේ. අර බලහල්ලකෝ. අරුන් දෙන්නගේ තියෙන ආඩම්බර. දැන් මේකේම හිතනවා ඇත්තේ. කේම එහෙම හිතනවා ඇති කියලා මට හිතෙන එක මං ඔය කිව්ව පොතේ නෑ ඒක හොදේ. දැන් චිත්‍රපටියක් නේ තියෙන්නේ පේන්නේ. භාග්‍යවතුන් වහන්සේ ක්‍රියාත්මක කරනවා දැන් මේ මෙතන තියෙන දර්ශනේ. අර ලස්සන රූප දෙක දිව්‍යාංගනාව දෙන්න ටික ටික නාකි වෙනවා අපේ වචනෙන් කියමු. මහඩු වෙනවා. කෙස් පැහෙනවා. හම රැලි වැටෙනවා. හකු පාඩම් ඇකිලෙනවා. කොන්ද කුදු වෙනවා. හැරමිට්ටකුත් අතට එනවා. හොඳටම වයසට ගිහින් මැරිලා වැටෙනවා. දැන් අර දිව්‍යාංගනාව දෙන්න බුදුහාමුදුරන්ගේ දෙපැත්තේ පවන්සල්සල හිටිලා දැන් මෙන්න නාකි වෙලා මැරිලා වැටුණා. උද්දුමාතක ඉදිමෙනවා, නිල් වෙනවා, ඉරිතලනවා, පණුව දානවා, ඕජස් කලනවා. අට්ටික ඇටකටු ගොඩවල් දෙකක්. දැන් කේමට මතක නෑ හුස්ම වැටෙනවද කියලා දැන්. තෘෂ්ණී භූත වෙලා කේම බලාගෙන ඉන්නවා. කේම හිතනවා දෙයනේ අච්චර ලස්සන ඒ රූප දෙකට මොකද වුනේ? එතකොටම බුදුහාමුදුරුවෝ කියනවා ඔව් එච්චර ලස්සන දෙකට වෙච්ච එකමයි ඕකටත් වෙන්නේ. කේමට යථාර්ථය වැටහෙනවා. අහංකාරකමෙන් රූප මදයෙන් මත් වෙලා හිටපු කේමා වැඳගෙන ඇවිත් භාග්‍යතුන් වහන්සේට වැඳගෙන තෙරුවන් සරණ ගිහිල්ලා ශාසනයට ලොකු වැඩක් කළා. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය නිසා ඇති වෙලා තිබිච්ච මානයෙන් අපායට වැටෙන්න තීච්ච එක නැති කරගත්තා. මම ඒකයි කිව්වේ ලෝභකම ඔබේ අඩු කරගන්න අනුශාසනා ලැබුණ මුළු ජීවිත කාලෙම ඒ නිසා ඔබ දන් දෙන්න හුරු වෙලා තියෙනවා. සිල් රැකීමේ ආනිසංස අහලා තියෙනවා. ඒක නිසා සිල් රකින්න පුහුණු වෙලා තියෙනවා. මේ ධර්ම දේශනා අහන එකේ ධර්ම දේශනාට දායකත්වයේ දරන එකේ ධර්ම දානමේ පින ගැන ගොඩක් අනුශාසනා හම්බ වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඒකට හුරු වෙලා තියෙනවා. ඒත් ඔබට මට මානෙ දුරු කරගන්න බැරි වෙච්ච හේතුව මං කිව්වේ මොකද්ද? ඒ ගැන බණ අහන්න ලැබුණේ අඩුවේ. ඒ ගැන බණ කියෙව්වේ අපි අඩුවේ. ඒ ගැන හෙව්වේ නෑ අපි. ඒක නිසා අපි ගාව මේ ක්ලේශ ධර්මය අරවට වඩා වැඩියෙන් තියෙනවා. බොහෝ කොට තියෙනවා. කේමට නම් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. ඒකින්ද වාසනාව තිබුණ දුරු කරගන්න. අපිට තියෙන්නේ ධර්මයේ මතක තියාගන්න එහෙනම්. වැඩියෙන් හොයා ගන්න ඕන මේ ධර්මයේ මානය ගැන කියපු තැන් දුරු කරගෙන අනතිමානී වෙන තැනට හදා ගන්න. නැත්තම් වඳුර වෙලා හරි බල්ලෝ වෙලා හරි ඉපදෙන්න පුළුවන් ඊළඟ සැරේ. ඊට පස්සේ කොච්චර අවමානයකට ලක් වෙනවාද කියලා බලන්න.
ඒක ඉතින් මරණින් මත්තේ කියමුකෝ. බල්ලෙක් වෙන එක හොවඳුරෙක් වෙන එක. මානය වැඩි වුණාම දැන් මම මුලින් ඔබට කිව්වනේ මානිත පුජ්‍යලට අවවාද කරන්න යන්න එපා කියලා. ඔබ ගාව මානිය තිබුණොත් එතකොට ඔබට අවවාද කරන්න ඉන්නේ නැහැ. එතකොට අවවාදයක් ඔබට නොලැබෙනවා කියලා කියන්නේ ඔබ වලට වැටෙන්න තියෙන ඉඩ හොඳටම වැඩි. එහෙනම් නිහතමානී වීමේ වටිනකම කොච්චරද? ඒක ඇතිකරන්න මානය දුරුකරන්න මානය අවමකරන්න ඇත්තටම අපි ළඟ අතීතයේ අපේ ආච්චි සීයලා ගාව ක්‍රම තිබුණා අනුගමනය කළා. ඒගොල්ලෝ බන ටිකක් දැනන් හිටියේ ඒ කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ගාව ලොකු මානයක් තිබුණේ නැහැ. එහෙම තිබුණේ නැහැ. ඔබට වඩා ඔබේ ආච්චි කෙල්ල කාලේ හරි ලස්සනයි. ඔබට වඩා ඔබේ සීයා කොල්ල කාලේ හරි ලස්සනයි. පරණ ඒගොල්ලෝගේ පින්තූරයක් අරන් බලන්න නළුවෝ නිලියෝ වගේ. ඔබ තරුණ කාලේට වඩා ඒගොල්ලෝ ලස්සනයි. ගොඩක් මානෙ අඩුයි. දැනගෙන තිබුණා ඒකේ නරක විපාක තියෙනවා කියලා. ඒක දුරු කරගන්න ඒක නිසා මහන්සි ගත්තා. අපිට ඒක හම්බුනේ නැති නිසා අපි මානෙන් ඔළුව උදමව ගත්තා. ඇති දෙයක් නෑ සමහර විට. පේන්න ඔක්කොම කරන්නේ. පේන්න කරන්නේ. රංගපාන එක කරන්නේ.